ජනජීවිතය ප්‍රදේශයේ ජනතාව එකතු වෙලා වැඩි ගැනීමකට එරෙහිව ഘോഷණයක් සංවිධානය කළ තියෙනවා කියලා මට ආරාධනා කරා. මම මේ අනුව මේ අවස්ථාවට සම්බන්ධ වුණා. අතන මෙතන ගත්තොතින් මේක කලින් අවස්ථාවක මේ කැණීම සිද්ධ වෙන්න නියමිතව තිබුණා. ඒකෝට ඒ අවස්ථාවේ අපි මැදිහත් වෙලා පරිසර අමාත්‍යාංශය එක කතා බහ කරලා අපි මෙතන හොඳ අධීක්ෂණයක් කරලා මේ ක්‍රියාවලිය ඉදිරියට යන්න ඕනේ කියන අදහසක හිටියා. නමුත් දැන් මේ නැවත වතාවක් මේ ස්ථානයේ වැඩි ගැනීමක් සඳහා භූ විද්‍යාපතල් කාර්යාංශයෙන් අනුමැතියක් දීලා තියෙනවා. ඒ අනුමැතිය ලැබුණේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව මගෙනුත් ප්‍රශ්න කරා. ඒ වගේම අපි පාර්ලිමේන්තු මන්ත්‍රී ගෑන්ජානක ගරු මන්ත්‍රීතුමාගෙනුත් ප්‍රශ්න කරා. ඉතින් ඒ අනුව මම මේ අවස්ථාවට සම්බන්ධ වුණේ ජනතාවගේ මේ විරෝධය සම්බන්ධයෙන් අපේ අදහස අපේ යෝජනාව කියලා යන්න. අපේ යෝජනාව තමයි මේ කර්මාන්ත කියන ඒවා පවතින්න ඕනේ. නමුත් ඒ කර්මාන්ත පවත්වාගෙන යද්දී ජන ජීවිතයට ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතයට කිසිදු හානියක් බලපෑමක් නොවිය යුතුයි කියන අදහසේ අපි ස්ථාවරේ ඉන්නවා. ඒ වගේම අපි දන්නවා දැන් මේ ජනතාවගේ විරෝධය වඩා මේ ප්‍රදේශයේ නැගෙමින් තියෙන්නේ කලින් මේ වැලි කැණීම් වලදී සිදුවෙච්ච ගැටලු ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තොත් මීටර 500ක් විතර එහයින් තියෙනවා විශාල වලවල් ප්‍රමාණයක් කැණීම් කළා තාම ඒවා නිසි ගොඩ කිරීම වලට ලක් කරලා නැහැ. ඉතින් ඒ බිය මේ ප්‍රදේශයේ ජනතාවට තියෙනවා. ඉතින් අපි රජයක් විදියට විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් මේ විෂය පතේ අයිති වෙලා තිබුණේ පරිසර අමාත්‍යාංශයට. මේ වෙනකොට මේක යොමු කරලා තියෙනවා කර්මාන්ත අමාත්‍යාංශයට. අමාත්‍යාංශ වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සුනිල් හඳුන්නැතිකරුව එතුමාගේ අවධානයට අපි යොමු කරලා තියෙනවා මේ කාරණාව. එතුමාගේ උපදෙස් අනුව ඒ වගේම අපි කලින් සඳහන් කරපු අර ශේෂ්ඨ පරීක්ෂාවල ආයතනවල එකතුවකින් ජනතාවගේ අදහසකින් මේ ක්‍රියාවලිය ඉදිරියට යන්න ඕනේ කියන අදහසේ අපි ඉන්නවා. ඒක තමයි අපේ ස්ථාවරය. කිසිසේත්ම අපි මේවා අර කලින් තිබුණු ජාවාරම් බවට අපිපත් වෙන්න දෙන්නේ නැහැ. අපි මේ කාගෙන්වත් කප්පම් ගන්න දේශපාලනය අපි නියැලෙන්නෙත් නැහැ. ඉතින් අපි මේ බලප්‍රදේශයේ ජනතාවට කියන්නේ ඔබේ ජන ජීවිතය ආරක්ෂා කරන්න අපේ පැත්තෙන් අපි උපරිම මැදිහත් වීම කරනවා. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ රාජ්‍ය යාන්ත්‍රණෙත් එක්ක බැඳිලා ඉන්න අපේ රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ බලප්‍රදේශයේ හොඳ නිසි අධ්‍යයනයක් කරලා මේ කැණීම් බලපත්‍ර දෙන්න කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේ කරනවා.